එන්නකෝ අද මගෙත් එක්ක යන්න කොණ්ඩේ කෙරටින් කරන්න. අද මං නැනෝ කෙරටින් එකක් තමයි කරන්න ආවේ. මම මෙතනින් කලින් hear color එහෙමත් කරලා තියෙනවා. මගේ පරණ ෆොටෝස් වල එහෙම දැකලා ඇති. ඉතින් මං අද ආවේ බත්තර මුල්ලේ තියෙන NC සලෝන් එකට. මේගොල්ලන්ගේ සලෝන් එක විතරක් නෙමෙයි ස්කින් ක්ලිනික් එකකුත් තියෙනවා. ඒ ඔක්කොම විස්තර මම කියන්නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. මට තියෙන්නේ පොඩ්ඩක් කර්ලි හෙයා එකක්. ඉතින් හුඟක් වෙලාවට මගේ හෙයා එකේ ෆ්‍රීසි ගතියක් තියෙනවා. මොකද මං එළියට යද්දි ගොඩක් වෙලාවට මගේ හෙයා එක අයන් කරලා නීට් එකට තියාගන්න මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තිබ්බ පොඩ්ඩක්. ඉතින් ඒක චුට්ටක් අඩු කරගන්න හිතලා තමයි මම හිතුවේ මේ පාර කෙරටින් එකක් කරලා බලනවා කියලා. මුලින්ම මගේ අගිස්තුල තිබ්බ ඩැමේජ් එක යවන්න පොඩි හෙයා කට් එකක් දීලා තමයි කෙරටින් එක කරන්න පටන් ගත්තේ. කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ පර්මනන්ට් ස්ට්‍රේට් එකක් නෙමෙයි. කෙරටින් කියන්නේ ඔයාගේ කොණ්ඩේ ටික කාලයකට ඩැමේජ් එක රිපෙයාර් කරලා ෆ්‍රිසි ගතිය අඩු කරලා ඒ වගේම ස්මූත් ෂයින් මැනේජබල් තාවකාලිකව ස්ට්‍රේට් ලුක් එකක් දෙන ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක්. ඒක දැනගෙන ට්‍රීට්මන්ට් එක කරන්න. මට කියන්න බැරි වුණානේ. මෙතනම උඩ තට්ටුවේ මේගොල්ලන්ගේ ස්කින් ක්ලිනික් එකක් තියෙනවා. ඉතින් ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා කන්සල්ටේෂන් එක කරලා තමයි ඕගොල්ලන්ට මෙතන ඔක්කොම ට්‍රීට්මන්ට්ස් කරන්නේ. හයිඩ්‍රා ෆේෂියල්, PRP ට්‍රීට්මන්ට්, HIFU ට්‍රීට්මන්ට් ඒ වගේ ගොඩක් දේවල් මෙතන කරනවා. වැඩි විස්තර දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. මම විස්තර ටික දාන්නම්. දැන් ඉතින් ඒක ගාලා මගේ හෙයා එක ආයි වොෂ් කරලා දැන් ඩ්‍රයි කරලා අයන් කරන්න තමයි යන්නේ. අපි කලර් එකක් කරද්දි හරි මේ වගේ ට්‍රීට්මන්ට් කරද්දි පුළුවන් තරම් ඒ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලෝගේ ස්කැල්ප් එකේ ගාගන්නේ නැතුව ඉන්න බලන්න. මෙතන කස්ටමර් සර්විස් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම ඔයගොල්ලන්ට මේ ට්‍රීට්මන්ට් කරාට පස්සේ ආෆ්ටර් කෙයා ගැනත් මේගොල්ලෝ එක්ස්ප්ලেইন කරනවා. කොහොමද මගේ හෙයා එකේ දැන් ෂයිනි ලුක් එක? ලස්සනට තියෙනවා නේද? හැබැයි ඔයගොල්ලෝ ආෆ්ටර් කෙයා හරියට කරේ නැත්නම් මේ ස්ට්‍රේට් ලුක් එක ඉක්මනටම අඩු වෙලා යනවා. සාමාන්‍යයෙන් කෙරටින් එකක් මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙන්නේ ඕගොල්ලෝගේ හෙයා එක බලාගන්න විදිහත් එක්ක තමයි. එහෙම නැති වුණොත් ඕගොල්ලෝ කරන ට්‍රීට්මන්ට් එකත් අපරාධ. කෙරටින් හෙයා වලටම තියෙන ෂැම්පු කන්ඩිෂනර් යූස් කරන්න. ඒ වගේම ටික කාලයක් යනකම් ඕගොල්ලන්ට පූල් යන්න නැත්නම් බීච් එකේ නාන්න වගේ දේවල් කරන්න හොඳ නැහැ. එතකොට ඕගොල්ලෝගේ කෙරටින් එක ඉක්මනටම යනවා. වැඩි විස්තර මේ නම්බර්ස් වලට කතා කරලා දැනගන්න පුළුවන්. එහෙනම් අදට මං ගිහින් එන්න. ආයි මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.